ප්‍රයිස් ලෝඩ්. මගේ ආදරණීය සහෝදර සහෝදරියනේ, යේසුස් වහන්සේ නාමයේ ඔබ සේරමලාව මම ආශිර්වාද කරනවා. ඔකුල කවදාවත් කිසි දෙයකට දුක් විඳින්න එපා. සව මිනිසුන්ගේ ආදරවල් ඕකොල්ට නැතුව යන්න පුළුවන්. ඕකොල්ල විශ්වාස කරපේ හිටපු මිනිස්සු ඕකොල්ලගෙන් ඈත් වෙලා යන්න පුළුවන්. එහෙම කියලා ඕගොල්ලෝ ඇස් වලින් කඳුර වෙන්න පුළුවන්. අයි මම ජීවත් වෙන්න ඕනේ මේ වගේ ලෝකේ කියලා ඔබ හිතන්න පුළුවන්. මම ඔබට කියන්න කැමති. කවුරු ඕගොල්ලෝ අයින් කරොත්, කවුරු ඕගොල්ලෝට විරුද්ධයෙන් වැඩකටු කරොත්, ඔබට කියලා මට කියලා අපේම දෙවියෙක් ඉන්නවා, යේසුස් වහන්සේ. එයා ඔබගේ කඳුරුව නැති කරගන්න පුළුවන් දෙවියක්. ඔයාගේ දුකව සතුට කරන්න පුළුවන් දෙවියක්. ඔයාට තියෙන ප්‍රශ්න වලින් ඔයාව එළියට අරගෙන අවිල්ල ඔයාව ආශිර්වාදයෙන් තියාගන්න පුළුවන් දෙවියෙක් තමයි ඔබට මට ඉන්නේ. එයා තමයි යේසුස් වහන්සේ. කවදාවත් ඕගොල්ලෝ සතුටට කන දෙන්න එපා. ඌගේ සත්‍යයට කන දෙන්න එපා. යේසුස් වහන්සේගේ වචන වලින් ඕගොල්ලෝ හයියෙන් ඉන්න. ඒ වචනවල විශ්වාසයෙන් ඕගොල්ලෝ හිතේ තියාගන්න. ඒ වචන ඕගොල්ලෝ අනිවාර්යයෙන් ඔබ හිතන විදියට ඕගොල්ලෝ එළියට ගේනවා. ඕගොල්ලෝ ආශිර්වාදයෙන් ඉන්නවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඔබව මාව මේ ලෝකේ ඉඳලා වෙන් කරගත්තේ කියන එක කවදාවත් අමතක කරන්න එපා. සන්තෝෂයෙන් ඉන්න, සතුටෙන් ඉන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සේරමලාව මම ආශිර්වාද කරනවා. May God bless you.